පුංචි යාළුවනේ එක දවසක් බට්ටි එයාගේ පැටවුන් දෙන්නවත් කූඩුවේ දාලා කෑම හොයාගෙන එන්න පිටත් වෙන්න හැදුවා. බට්ටිගේ පැටව් දෙන්නගේ නම් තමයි එක්කෙනෙක් මීනු, අනිත් කෙනා මීරා. පුතාලා මම කෑම හොයාගෙන එනකන් දෙන්න පරිස්සමෙන් ගෙදරම ඉන්න. මට කරදර කරන්න එපා කොහෙවත් ගිහින්. මට දැනටමත් සනීප නෑ. කෑම හොයාගෙන එන ගමන් වෛද්‍යතුමාව හම්බ වෙලා තමයි එන්නේ. ඒ නිසා මම එන්න පවත්වුණා දෙන්නම ගේ ඇතුළෙම ඉන්න. කොහෙවත් යන්නේ නැතුව. ඔය දෙන්නට තාම හරියට පියාඹන්නත් බෑනේ. මෙහෙම කියලා බට්ටි කෑම හොයාගෙන එන්න පිටත් වුණා. බට්ටි කෑම හොයන්න ගියාට පස්සේ මීනු මෙහෙම කිව්වා. මීරා, අපි එළියට ගිහින් ටික වෙලාවක් බෝල ගහමුද? අම්මා දැන්නේ කියලා ගියේ කොහෙවත් යන්න එපා කියලා. කිව්වා තමයි. ඒත් මට එළියට ගිහින් සෙල්ලම් කරන්න ඕනේ. ඔයාට යන්න ඕනේ නැද්ද? මටත් යන්න හිතෙනවා නේද? ඒත් අම්මා දැක්කොත් බනීනේ. මීරා, අම්මා අද පරක්කු වෙයි කිව්වනේ. අපි ඊට කලින් සෙල්ලම් කරලා ගෙදරට යමු. මෙහෙම කතා වෙලා දෙන්නම එළියට ගිහින් සතුටින් සෙල්ලම් කර කර හිටියා. කෑම හොයාගෙන ගියපු බට්ටි ඇඟට ගොඩක් අමාරු නිසා ගහක වාඩි වුණා. අනේ දෙවියනේ, මට මොනවද වෙන්න යන්නේ? මගේ පපුවක් රිදෙනවා. කවදාවත් මට මෙහෙම වෙලා නෑ. ටික වේලාවක් මහන්සි ඇරලා ගියොත් හරියයි කියලා හිතපු බට්ටිට එන්න ලෙඩේ වැඩි වීගෙන එනවා වගේ දැනුණා. මම දැන් ඉන්න විදිහට කෑම හොයන්න යන්න බෑ. ගෙදර කෑම ටිකක් තිබුණනේ. අදට ඒක ඇති. ගෙදරට ගිහින් ටිකක් නිදාගෙන හවස් වෙලා බෙහෙත් ගන්න ගියා නම් හරි. මෙහෙම හිතලා බට්ටි බැරි ගාසේ ගෙදරට යන්න පිටත් වුණා. දෙවියනේ, මට කොහොම හරි ගෙදරට යන්න ලැබුණොත් ඇති. මගේ පැටවුන්ගේ මූණ එකතරයක් හරි බලන්න ඕන. මෙහෙම හිත කොහොම හරි බට්ටි ගෙදරට ආපු ගමන් කූඩුවේ ඉඳ ගන්නවත් බැරුව වැටුණා. බට්ටි ගෙදරට එනවා දැකපු මීරයි මීනුයි ඉක්මනින් ගෙදරට ආවා. පැටව් දෙන්නව දැකලා බට්ටිගේ ඇස් දෙකෙන් කඳුළු එන්න පටන් ගත්තා. බට්ටි පැටවුන් එක්ක කතා කරන්න හිතනවා. ඒත් කතා කරන්නත් බෑ. පපුව කැක්කුම එන්න වැඩි වෙලා බට්ටිට කතා කරගන්නත් බැරි වුණා. බට්ටිට පපුව කැක්කුමට වඩා පැටවුන් එක්ක කතා කරන්න බැරි එක තමයි අමාරු. මෙහෙම අමාරුවෙන් හිටපු බට්ටි පැටවුන් දෙන්නව තනි කරලා ජීවිතයෙන් සමුගත්තා. මීරා, අම්මා මුකුත් කියන්නේ නැතුව ඇස් දෙක වහගත්තා. ඔක්කොම පිටා තමයි. කියන දේ අහන්නේ නැතුව එළියට ගියානේ. ඒකට අම්මට තරහ ගිහින් වගේ කතා නොකර ඉන්නේ. තමන්ගේ අම්මා මැරිලා කියලාවත් දන්නේ නැතුව පැටව් දෙන්න මෙහෙම කතා කර හිටියා. මෙහෙම කියලා මීනු බට්ටි ළඟට ගිහින් නිදාගත්තා. මීරත් බට්ටි ළඟට ගිහින් නිදාගත්තා. දෙන්නටම නිින්ද ගියා. ටික වේලාවකින් පරවියා බට්ටිගේ ගෙදරට ආවා. පැටව් දෙන්නත් නැගිට්ටා. මෙහෙම මීරා උන හැම දෙයක්ම පරවියාට කිව්වා. මෙහෙම කියලා පරවියා බට්ටි ළඟට ගිහින් බැලුවට පස්සේ පරවියා දැනගත්ත බට්ටි නැති වෙලා කියලා. බට්ටි නැති වෙලා කියලා දැනගත්තු පරවියා අඬන්න පටන් ගත්තා. මාමේ, ඔයා ඇයි අඬන්නේ? අම්මට කියන්න අපි එක්ක කතා කරන්න කියලා. මාමේ, අපි ආයේ එළියට යන්නේ නැහැ. අම්මා කියන දේ අහනවා. බට්ටි නැති වෙලා කියලා මේ පැටව් දෙන්නට කොහොමද කියන්නේ කියලා හිතාගන්න බැරුව පරවියා අඬන්නම හිටියා. මේ වෙලාවේ ගෝලුත් එතනට ආවා. බට්ටි අද කෑම ගන්න ආවේ නැහැ. තාම නිදිද?
ඔයා ඇයි අඩාගෙන ඉන්නේ යාළුවා? ගෝලු බට්ටි අපිව දාලා ගිහින්. එයා නැතිලා මේ පැටව දෙන්නම හිතාගෙන ඉන්නේ එයාලගේ අම්මා නිදාගෙන ඉන්නවා කියලා. ඒකයි මට දුක ගන්න. මේ දෙවියනේ ඇයි මෙහෙම වුනේ? මේ පැටව් දෙන්නට බට්ටි නැතුව ඉන්න බෑ. අපි මොනවා හරි කරන්න ඕනේ මේ පැටව් දෙන්නට. යාළුවා අපිට මේ පැටව් දෙන්නව බලා ගන්න පුළුවන්. ඒත් මේ දෙන්න අපේ වර්ගෙ නෙවෙයි. ඒ නිසා මෙයාලව හදාගන්න බෑ අපිට. මෙයාලගේ වර්ගෙ කෙනෙක්ටම තමයි ඒක පුළුවන්. ඔයා කියන එකත් හරි ගෝලු. මේ අගපාත මෙයාලගේ වර්ගේ කවුරු හරි ඉන්නවද? එහෙ නෑ. එහා කැලේ නම් ඉන්නවා. මෙයාලව එහාට ගිහින් දාමු. මාමේ අපි අම්මව දාලා කොහෙවත් එන්නේ නෑ. ඇටවුනේ අම්මා ඔයාලත් එක්ක ගොඩක් කේන්තියෙන් ඉන්නේ. ඔයාලා ටික දවසක් වෙන ගේක හිටියොත් අම්මට ඔයාලත් එක්ක තියෙන තරහා ටිකෙන් ටික අඩු වෙයි. ඊට පස්සේ තමයි අම්මා ඔයාලත් එක්ක කතා කරන්නේ. පැටව් දෙන්නම අඬන්න පටන් ගත්තා. මාමේ අම්මා අපිත් එක්ක කතා කරා නම් හරි. වෙන ගේක ඉන්නම් ටික දවසක් එහෙනම්. ගෝලුයි පරවියයි පැටව් දෙන්නව එක්කගෙන එහා කැලේට ගියා. යාළුවා අර පේන්නේ කුරුල්ලගේ ගෙදර. ගෝලු මෙතනවත් මට පැටවුව දැක්කාද? ඒ කුරුල්ලා මෙයාලව බලාගයිද? වෙන කරන්නම දෙයක් නෑ යාළුවා. ඒ ගේ ළඟ මේ දෙන්නට ඉන්න කියලා බලමු. මොනවද වෙන්නේ කියලා. හොඳ දෙයක් වෙයි කියලා හිතමු. මෙහෙම කතා වෙලා ගෝලුයි පරවියයි පැටව් දෙන්නට ඒ ගේ ළඟින් ඉන්න කිව්වා. පැටවුනේ ඔයාලා දෙන්න මෙතනම ඉන්න. මේක තමයි ඔයාලගේ අලුත් ගේ. මෙහෙම කියලා ගෝලුයි පරවියයි එතනින් ගියා. වෙනකට අම්මට මෙච්චර තරහා ගිහින් නෑ. අපිත් එක්ක අද තමයි ගොඩක් තරහා කියපු දවස. මීරා අඬන්න එපා. ටික දවසක් අපි මෙහෙ හිටියොත් අම්මා අපිත් එක්ක කතා කරයි. එතකොට අපිට අම්මා ළඟම ඉන්න පුළුවන්. මෙයාලා මෙහෙම කතා කර කර ඉද්දී කුකු එතනට ආවා. පැටවුනේ ඔයාලා කවුද? මෙතන මොනවද කරන්නේ? නන්දේ අපේ අම්මගේ නම බට්ටි. අද උදේ ඉඳන් අපේ අම්මා අපිත් එක්ක තරහින් ඉන්නේ. අපි අම්මා කියන දේ ඇහුවේ නෑ කියලා. අපිත් එක්ක කතා කරෙත් නෑ. නැගිට්ටෙත් නෑ. නිදාගෙනම ඉන්නවා. ගෝලු මාමයි පරවි මාමයි තමයි අපිට මෙතන ඉන්න කිව්වේ. අපි ටික කාලයක් මෙහෙම හිටියොත් අම්මා කතා කරයිලු අපිත් එක්ක. මේ සේරම අහගෙන හිටපු කුකු මොකක්ද වෙලා තියෙන්නේ කියලා තේරුම් ගත්තා. හරි පැටවුනේ එන්න එහෙනම් ඇතුළට යමු. පැටවුන් එක්කන් ගේ ඇතුළට යනව දැකලා හැංගිලා බලාගෙන හිටපු ගෝලුයි පරවියයි ගොඩක් සතුටු වුණා. ගෝලු දැන් තමයි මගේ හිත නිදහස් වුනේ. එහෙම කියලා දෙන්නම එතනින් ගියා. පැටවුනේ මට ඔයාලට බොරු කියන්න බෑ. ඔයාලගේ අම්මා තරහින් නෙමෙයි ඉන්නේ. එයා ජීවිතෙන් සමුවරන් කියලා මට හිතෙන්නේ. නන්දේ ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඔයාලගේ අම්මා ගොඩාක් දුර ගිහින් කියන එක. එහෙම ගියාය ආපහු එන්නේ නෑ. ඒ කියන්නේ අපේ අම්මා අපිව දාලා ගොඩක් දුර ගිහින්ද? ඔව් පැටවුනේ ගොඩක් දුර ගිහින්. ආන්නේ අඹ ගෙඩි දෙක කන්න. ආයෙන්දන් මම තමයි ඔයාලගේ අම්මා. මම ඔයාලව මගෙත් එක්කම තියාගන්නම්. නන්දේ මට මොකුත්ම එපා. අම්මා නැතුව මම මොනවත් කන්නේ. දැන් ආයෙත් ඔයාලගේ අම්මට තරහයයි. කන්න දෙන්නම. කුකු මෙහෙම කියපු ගමන් පැටව් දෙන්නම කන්න පටන් ගත්තා. මේ විදිහට ටික දවසක් ගත වුණා. කුකු මීනුවයි මීරවයි එයත් එක්කම තියාගත්තා. දැන් දෙන්නටම හොඳට පියාඹන්නත් පුළුවන්. අම්මා අපි දෙන්නව ඔයාගේ ගෙදර තියාගත්තේ නැත්තම් අපි දෙන්න මේ වෙද්දි නැතුවත් ඇති. අපේ අම්මා නැති වුණ කාලේ අපිට හරියට පියාඹන්නත් බෑ. පැටවුනේ ඔයාලා දෙන්න ඔහොම කියන එක මුලින්ම නවත්තන්න. ඔයාලා දෙන්නම මගේ පැටව්. මම ඔයාලට ගොඩක් ආදරේ දන්නවද? ඔයාලා නැතුව අනිවාර්යෙන් මට ජීවත් වෙන්න බෑ. එක දවසක් රෑ හයියෙන් වහින්න පටන් ගත්තා. මේත් එක්කම ලොකු හුළඟකුත් ආවා.
කුකුගේ කූඩුව හුලන් තොර වැඩිකමට කඩාගෙන වැටුණා. එයාලා ගහක් උඩට ගියා. පැටවුනේ ඔයාලට තුවාල මොකුත් නෑනේ. නෑ අම්මා, ඔයාට තුවාලද? මම හොඳින් පුතේ. අපේ ගේ තමයි කඩාගෙන වැටුනේ. මෙහෙම කියලා කුකු දුකට අඬන්න පටන් ගත්තා. අම්මේ, මේපා අපි ඉන්නවා අම්මට. අපි මෙත උදෙන්ම ගයක් හදන්න පටන් ගමු. දැන් අපි ලොකුයිනේ. ඊට පස්සේ එදා දවසේ රෑ පුරාවටම ඒ ගහේම හිටියා. ඔය විදියට උදේ ඉරත් පෑවුවා. මේ වෙලාවේ ගෝලුයි පරවියයි කෑම හොයන්න කුකුගේ කැලේ පැත්තට ආවා. මෙහෙම එද්දි කුකුව දැකලා දෙන්නම එතනට ආවා. අම්මා, මෙයාලා තමයි අපිව පොඩි කාලේ ඔයාගේ ගේ ළඟින් තියලා ගියේ. එහෙමද? ඔයාලද මෙයාලව දාලා ගියේ මගේ ගේ ළඟ? ඔව් අපි තමයි. මෙයාලව දාලා ගියා. අපිට සමා වෙන්න. වෙන කරන්න දෙයක් තිබුණේ නෑ අපිට. අපිට මෙයාලව ජීවත් කරන්න බෑ. ඔයා දන්නවනේ. මාමී, ඔයාලා අපිව මෙහෙට ගෙනත් දාපු එක අපේ වෙලාව තමයි. නැත්තම් අපිට මෙච්චර ආදරේ අම්මා කෙනෙක් ලැබෙන එකක් නෑ. මෙතන මොනවද කරන්නේ ඔයාලා? අපේ ගේ ඊයේ රෑ වැස්සට කඩාගෙන වැටුණා මාමී. ඒක ගැන දුක් වෙන්න එපා. ඔයාලට ගෙයක් නේ ඕනේ දැන්. ඔයාලා හැමෝම අපිත් එක්ක එන්න. මෙයාලගේ අම්මා බට්ටිගේ ගෙදරට. ඒ ගේ මෙයාලගේ අම්මා ලස්සනට හදලා තියෙන්නේ. මේක අහලා මෙයාලා ගොඩක් සතුටු වුණා. අම්මා අපිටම අමතක වෙලා හිටියේ. අපේ ගේ එන්න යමු අපි. මෙහෙම කියලා මෙයාලා තේරම බට්ටිගේ ගෙදරට ගියා. මෙයාලා බට්ටිගේ ගෙදර ගොඩක් සතුටෙන් ජීවත් වෙන්න පටන් ගත්තා. ඔයාලගේ නමක් කියන්න මේ කාටුන් එකට කමෙන්ට් එකක් දාන්න ඔයාගේ නම. පුංචි යාළුවනේ අදට මම ගිහින් එන්නම්. හෝ පුංචි යාළුවනේ චුට්ටක් ඉන්න ඉවරනේ.